හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් සාදරයෙන් පිළිගන්න අපේ YouTube channel එකෙන් එන තවත් වීඩියෝ එකකට. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා 2026ට ගැලපෙන විදිහට ලස්සන කැලෙන්ඩරයක් තමන්ගේ රූප දාලා හදන විදිය. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like එකක් දාලාම යන්. channel එක තව subscribe කරේ නැත්නම් subscribe කරලාම යන්. ඉතින් අපි ඒකට ඕනේ Pixel app කියන මේ app එක. මෙන්න මේකේ තමයි මම මේක හදලා තියෙන්නේ. එහෙනම් අපි බලමු ඒක. මෙන්න මේ විදිහට තමයි මම ඒක හදාගුවේ. ඉතින් guys මේ app එක මොකක්ද කියලා අපි බලමු. ඉතින් අපි Play Store එකේ search කරගමු ඉස්සරහම Pixel app කියලා. ඉතින් guys මෙන්න මේක තමයි MB 28ක් විතරයි වෙන්නේ. මේකෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන් සුපිරි app එකක් තමයි මේක. ඉතින් මේ app එක තමයි guys මම open කරගත්තේ. මේක කැමති නම් update කරගන්න පුළුවන්. මම පස්සේ ඒක update කරගන්න. හරි. ඊට පස්සේ guys මම මෙතනින් මේක අයින් කරලා ආපහු මෙතනින් මේක ඕපන් කරගන්න. ඊට පස්සේ guys මේක load වුණාට පස්සේ අපි මෙතන cancel එක දෙමු. ඊට පස්සේ මෙතන මේක delete කරලා දාන්න. එතන okay දීලා මෙන්න මේ dot 3 වගේ icon එක ඔබලා image size එක තෝරගන්න ඕනේ guys. එන්නේ ඒකේ පළවෙනි එක මෙන්න මේ විදිහට search කරගන්න. 3500යි 4900යි. ඊට පස්සේ guys මෙන්න මේ වගේ ලස්සනට එනවා. ඉතින් guys අපි ඉස්සරහම කරන්න ඕනේ මේ icon එක ඔබලා මෙතන Bezier කියන එක ඔබා ගන්න එක. ඊට පස්සේ මෙන්න මේ විදිහට එනවා guys. ඊට පස්සේ අපි මෙතන Bezier mode කියන එකේ දෙවෙනි එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ ඊතලයක් නෙවෙයි ඉරක් දෙනවා guys. ඊට පස්සේ ඒක අපි මෙහෙම අරන් ගිහිල්ලා මෙතන මේ කොනේම තියමු guys. තියන්න ඕනේ. ඊට පස්සේ අනිත් එක ටච් කරාම home එකක් එනවා. ඊට පස්සේ ඒකෙත් මෙහෙම ටච් කරන්න තියන්න ඕනේ guys. ඊට පස්සේ ආපහු මෙතන පළවෙනි එක දාගන්න. ඊට පස්සේ මෙන්න මේකේ ඉඳන් මෙහි එහෙම එකක් guys අපි ඇඳන් එන්න ඕනේ මෙතෙන්ට. ඊට පස්සේ දැන් මෙහෙම දදා මේක මේ පැත්තේ ඉඳන් මෙහෙට සම්පූර්ණ කරගන්න ඕනේ. ඊට පස්සේ මෙහෙම ලස්සනට එනවා. ඊට පස්සෙත් මේ ටික යටට ගියාට පස්සේ මේකට කලර් එකක් දාන්න පුළුවන් guys. මම මේ sorry මෙන්න මේක දාලා ඒකට කලර් එකක් දාගන්න ඕනේ. guys කලින් මම හදාගත්ත එක මගේ ඉතින් බැක් වුණා. ඒ නිසා මම ආපහු එකක් හදාගත්තා. අපි කරන්න ඕනේ මෙහෙම පල්ලෙහාට ගිහිල්ලා මේ actions කියන එකේ දෙවෙනි එක ඔබන්න ඕනේ guys. ඊට පස්සේ මෙහෙම තියෙනවා. ඊට පස්සේ යටට ගිහිල්ලා මෙතන කලර් වලින් කලර් එකක් තෝරලා ඔබවුවාම මේකේ කලර් එක එනවා guys. ඊට පස්සේ අපිට පුළුවන් ඕනනම් මේ කලර් එක අඩු වැඩි හැම කරලා දාන්න. ඊට පස්සේ guys අපි මේක මෙතන හරි ලකුණ ක්ලික් කරලා මේක ගාන්න හදාගමු guys. ඒ කියන්නේ මෙන්න මෙහෙම තියමු. ඊට පස්සේ මේක අපි මෙතනින් copy කියන එක බලලා තවත් කොපියක් අරගමු. ඊට පස්සේ ඒකේ කලර් එක අපි මෙතනින් වෙනස් කරගමු සුදු පාට විදියට. මොකද මේකේ background එකනේ සුදු පාටනේ. හරි. ඊට පස්සේ දැන් සුදු පාට විදියට මේක අරගෙන එතන තර ලකුණ දීලා ඒක නම් edit කරන්න ඕනේ නැහැ. මෙන්න මෙහෙම තියන්න ඕනේ guys. ඊට පස්සේ ඔන්න යට එකත් පුළුවන් පොඩ්ඩක් එහාට අරගෙන ලස්සනට හොන ලොක් කරගන්න හැම මෙහෙම ලොක් කරගමු. guys එන්න එහෙනම් අපි මෙන්න මේ වගේ දාගත්තා. ඊට පස්සේ guys අපි මේකේ මෙන්න මේක background එක තනිකර සුදු පාට කරගන්න ඕනේ. මොකද මේ අපි සුදු පාට එකනේ හදන්නේ. අපි ඊට පස්සේ කරන්න ඕනේ මේ කොටු දෙකක් වගේ icon එක ඔබලා කලර් එක ඔබන්න ඕනේ. ඊට පස්සේ වුණනම් අපිට මෙන්න මේ වගේ කලර්ස් දාන්නත් පුළුවන්. මම නම් දාන්නේ මේ කලර් කියන එක ඔබලා මෙතන සුදු පාට. එන්න ඔහොමනේ guys. ඊට පස්සේ එතන හරි ලකුණ දෙන්න. ඊට පස්සේ අපි මේ දෙක ලස්සනට හරිම විදිහට තියාගන්න ඕනේ. හරි දැන් මෙහෙම පොඩ්ඩක් පල්ලෙහාට ගත්තත් කමන්නේ. නැත්නම් ෆොටෝ එකට මේ ඉඩමදි වෙනවා. ඊට පස්සේ guys අපිට ඕන නම් මෙන්න මේක නිකන් අර සුදු පාට වෙනම වගේ පේනවා. ඒකට අපි ගන්න ඕනේ මේක ආපහු edit දීලා මෙතන stroke කියලා එකක් තියෙනවා guys. ඊට පස්සේ මෙන්න මේක වැඩි කරාම home page නිසා මම ඒක සම්පූර්ණයෙන්ම අඩු කරගන්නවා. අපිට ඕන නම් මේ කලින් එකෙත් එක stroke එක අඩු කරගන්න පුළුවන්. මම ඒක තියාගන්නම්. මෙහෙම තියලා ඊට පස්සේ guys මේව ටික එහාට යයි කියලා හිතනවා නම් මෙහෙම lock කරගන්න පුළුවන් දෙකම. ඒතර ආයෙ හෙලවෙන්නේ එහෙම නැහැ. ඊට පස්සේ guys මේ අපි download කරගන්න ඕනේ
මේ කැලෙන්ඩර් 2026 ඒකට ඔයා කරන්න ඕනේ Google එකේ සර්ච් කරන්න 2026 කැලෙන්ඩර් කියලා. ඊට පස්සේ guys එනවා ඒකෙන් කැමති එකක් ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මාත් එකක් ඩවුන්ලෝඩ් කරගත්තා. මම ඒක ගන්නම්. මෙතන guys අපි මේ ගන්නවා නම් මේ කොටු දෙක වගේ icon එක නෙවෙයි sorry මේක ක්ලික් කරලා import කියන එක දෙන්න guys. ඊට පස්සේ මෙතන අපේ photos album එක පෙන්නනවා. ඊට පස්සේ ඒකට අපි දෙන්න ඕන අපේ කැලෙන්ඩර් එක guys. ඊට පස්සේ ඉතින් මම මේ downloads ගොඩේ තියෙන මේ කැලෙන්ඩර් එක ගත්තා. ඊට පස්සේ guys අපි ඕන් නැති ඒවා මෙහෙම කපා ගමු guys. يعني කපා ගන්න ඕනේ. නැත්තම් ඒවා දැන් හරියන්නේ නැහනේ. හරි ඊට පස්සේ මෙතන right icon එක දීලා මේක මෙහෙම add කරගමු. මේක ටිකක් ලොකු වැඩි වගේ නිසා මම මෙහෙම පොඩි කරගත්තා. ඊට පස්සේ ගානට එනවා. හරි guys. ඊට පස්සේ දැන් අපිට මෙතෙන්ට ඕනේ 2026යි කියලා එකක්. ඒකත් ඔයා ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ 2026යි කියලා ගහලා නැත්නම් ඒක ටයිප් කරත් කමන්නේ. මම import එක දීලා ආපහු albums වලට ගිහිල්ලා මේ downloads ගොඩේ තියෙන මෙන්න මේක select කරගන්න. ඊට පස්සේ guys වෙන හරි ලකුණ දීලා මේකත් ආපහු අරගෙන අපි මෙහෙම කරගමු. මේක guys download කරගද්දී background remove කරලා තියෙන එකක් මම Google එකෙන් download කරගන්න. එතකොට ලස්සනට එනවා. මොකද background එක තියෙද්දි ඒක කැත වෙනවා. ඊට පස්සේ guys මෙහෙම යටට දාමු ටිකක් මේක එන්න. ඊට පස්සේ අපි මේ දෙකත් lock කරලා දාමු. ඊට පස්සේ තමයි guys අපි අපේ photo එක ගන්න ඕනේ. ඒකටත් guys අපි import එක තමයි use කරන්න ඕනේ. හරි guys එහෙනම් අපි import එක ආපහු දෙමු. ඊට පස්සේ මේ albums වලට ගිහිල්ලා මම නම් screenshots ගොඩේ තමයි ඒක save කරලා තිබ්බේ. ඊට පස්සේ මේක මෙහෙම දෙන්න guys. ඊට පස්සේ අපි මේකට ඕන නැති කොටස් ටික මෙහෙම කපාගමු. නැත්තම් එහෙම ලස්සනට එන්නේ නැහැ. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන්ම දාන්න නැහනේ. ඉතින් ඊට පස්සේ guys මෙතන හරි icon එක දෙන්න. ඊට පස්සේ අපි මේක lock කරගන්න ඕනේ අපිට ඕනේ ගානට. මෙන්න මේ වගේ ගාන lock කරගත්තා නම් හරි. ඊට පස්සේ මෙතන පොත් දෙක වගේ icon එක දීලා මේක යටටම ගන්න ඕනේ guys. ඊට පස්සේ මේක පහළට වෙලා තියෙනවා. ඊට පස්සේ guys අපි මෙහෙම ගානට හදාගමු. මේ ලස්සනට පින්තූරෙන විදියට ඕන්නම් මේක තවත් විදියට ඕන්නම් කරන්න පුළුවන්. මම මේක lock කරා. ඕන්නම් guys මේක වටේට තවත් දේවල් add කරන්න පුළුවන්. එහෙනම් guys මම තවත් මේ මගේ logo එකක් එහෙම add කරන්න. ඊට පස්සේ අපි ආපහු import දීලා albums වලට ගිහිල්ලා මෙන්න මේ guys මේ අලුත් logo එක කියන්නේ logo එක වෙනස් කරේ නෑ. මේක තමයි watermark එකට දාන්න හිතන් ඉන්නේ. මේක අරගෙන පොඩ්ඩක් පොඩියට ගහගමු පැත්තකින්. එතකොට නිකන් පොඩි channel එකකින් කරලා කියලා හිත පේනවනේ. ඒක අපි මෙන්න මෙතනින් තියාගමු. හරි guys. ඊට පස්සේ ඕනනම් අපිට යටින් happy new year කියලා වගේ දාන්න පුළුවන්. ඒකට අපි text එකක් add කරලා styles එහෙම තියනවා guys. browse කරලා එහෙම ගන්න පුළුවන්. මෙන්න මෙතන edit කියන එක දෙන්න. ඊට පස්සේ අපි මෙතන මොකක් හරි type කරගමු guys. මම නම් happy new year කියලා දානවා. මෙන්න මෙහෙම දාලා ඊට පස්සේ ඕකේ icon එක දෙන්න guys. ඊට පස්සේ දැන් මේක මෙහෙම තියෙනවා. ඕනනම් එක මෙතන දාන්න පුළුවන්. ඕනනම් යටින් දාන්න පුළුවන්. ඕනනම් ලොකුවට මෙහෙම දාලා මේක තව ඕනනම් lock කරන්න පුළුවන්. මම එනම් මෙහෙම තියන්නම්. ඊට පස්සේ ඕනනම් තව styles එහෙම මෙතන add කරලා edit කරන්න පුළුවන්. good day කියලා එහෙම දාලා මම මේ good day කියලා දාන්නම් guys. එතකොට ලස්සනට තියෙයි. බලමු ඉතින් මේක මේ හරියට දාමු. හරි guys ඉතින් මේක මේ වගේ තමයි මේක දාන්නේ. මේක මේ lock කරන්න ඕන නම් මෙහෙම lock කරන්න පුළුවන්. මේ යට කැරකෙන එකෙන් මේක මේ හරවන්න එහෙම පුළුවන්. ඉතින් guys මේ ඊට පස්සේ අපිට ඕන නම් මේ ටික lock කරගන්න පුළුවන්. හරි guys ඉතින් මේක තමයි අපේ අන්තිම කැලෙන්ඩර් එක. ඊට පස්සේ අපි මේක කරන්න ඕනේ මෙන්න මේ තියෙන මෙන්න මේක ඔබලා මේක save කරන්න ඕනේ guys. ඊට පස්සේ ඒක ඉබ්බර පස්සේ save as image දීලා save to gallery දෙන්න guys. ඊට පස්සේ මෙහෙම save වෙනවා gallery එකට.
මේකට ටික වෙලාවක් කියයි එච්චර වෙලා යන්නෙත් නෑ. ඔන්නම් guys save as image දුන්නාට පස්සේ මේකේ quality අපිට තෝරන්න දෙනවා. අපිට ඉතින් කැමති එකක් දෙන්න පුළුවන්. මෙතන medium එකේ උඩ ඒවා දුන්නොත් එහෙම quality එක වැඩි guys. high very high ultra වගේ දුන්නොත් එහෙම සුපිරි quality එකක් එනවා. ඉතින් guys ඔයාත් ඉක්මනට try කරලා බලන්න. මේක අනිවාර්යෙන් හරියනවා. මේක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ. එහෙනම් guys channel එක subscribe කරලා එකතු වෙන්න. එහෙනම් guys අද සමු ගන්නවා. එහෙනම් guys අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.